අයිබන් හිතවතුනි CSN නාලිකාව ඔස්සේ අපි කතා කරන්නේ නික්ම ගිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් නික්ම ගිය මහේල ජයවර්ධන සම්බන්ධයෙන් බොහෝ දේවල් මේ වන විටත් බොහෝ දෙනෙක් කතා කරා. නමුත් දැන් මා සමග සිටින කෙනා මහේල ජයවර්ධන ටෙස්ට් ක්‍රිකට් ජීවිතයට පිවිසෙන මොහොතේ එම නැත්නම් ඒ ටෙස්ට් තරගයේදී ලෝක වාර්තාවක් පිහිටුවමින් ඒ පළමු ටෙස්ට් තරගයේ මහේල ජයවර්ධන ඔහුගේ කුළුඳුරු ටෙස්ට් තරගයේ මංගල ටෙස්ට් තරගයට එනකොට ඒ තරගයේ ආරම්භක පිතිකරුවා වශයෙන් පැමිණ ලකුණු 340ක් රැස් කරමින් ඒ ටෙස්ට් තරගයේ මුළු ලකුණු සංඛ්‍යාව 952ක් බවට පත් කරමින් රොෂාන් මහනාම සමග ඒ ඉහළම ලකුණු සම්බන්ධතාවයේ පිහිටවපු ඒකම දැන් දේශපාලන වශයෙන් කතා කරනකොට තැපැල් උප අමාත්‍ය නැත්නම් නියෝජ්‍ය අමාත්‍යතුමා ඒකම ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් කතා කරනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටුවේ සභාපතිතුමා ඒකම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරනකොට තවත් එක්තරා අන්දමක කතා නොකරම බැරි ක්‍රිකට් වංශ කතාවේ ක්‍රිකට් ක්‍රීඩාව අනිත් පැත්තට පෙරලපු අපේ හිටපු ප්‍රවේගවත්ම ආරම්භක පිතිකරු සනත් ජයසූරිය මහත්මයා ගරු අමාත්‍යතුමා නියෝජ්‍ය නමුත් ඔබතුමාත් එක්ක එහෙම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට හුරු පුරුදු සනත් කියන දෙයින් තමයි ආරම්භ කරන්නේ. සනත් අපි කතා කරන්නේ මහේල ජයවර්ධන සම්බන්ධයෙන්. මම මේ හැඳින්වීමේදී කිව්වා වගේ මහේල ජයවර්ධනගේ පළමු ටෙස්ට් තරගය ඔබ ලකුණු 340 රැස් කරපු ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටි ඒකම රොෂාන් මහනාම සමග ඒ විශාලතම සම්බන්ධතාවයේ පවත්වපු ටෙස්ට් තරගය. ඔබෙන් මම අහන්න තියෙන්නේ එදා උදෑසන තරගය ආරම්භ කරන්නට පෙර ආතුව. එහෙම නැත්නම් මේ සංචිතය ටෙස්ට් සංචිතය ඇතුලේ මහේල ජයවර්ධන ඉන්නවා කිව්වහම ඔබ ඔහු ගැන දැනගෙන හිටියද? ඔව් ඇත්තටම දැනගෙන හිටියා. මොකද මහේල ජයවර්ධන කියන ක්‍රීඩකයා ගැන ගොඩක් වෙලාට කතා කරා කණ්ඩායමේ. ඒක මම හිතන්නේ අර්ජුන අයියා ගොඩක් වෙලාට මට මතකයි කියනවා මහේල ජයවර්ධන කියලා ක්‍රීඩකයෙක් ඉන්නවා. එයා අපි කවුරුත් හිතනවා අවුරුදු 19 දිම ඉස්කෝලේ ක්‍රීඩාව ඉවර වෙනකොටම එයාට ලංකා ක්‍රිකට් ටෙස්ට් සංචිතයට එන්න පුළුවන් කියන එක ගැන මම හිතන්නේ හැමතිස්සෙම කතා වෙච්ච දෙයක්. ඒකත් එක්කම ඒ වෙලාවේ ඒ ටෙස්ට් තරගාවලියට ටෙස්ට් තරගයට සංචිතය තෝරපු වෙලාවේ මහේලේ 15 දෙනාටත් හිටියා. ඒකම ඒ තෝරපු 11ටත් මහේලට අවස්ථාව ලැබුණා මේ ක්‍රීඩා කරන්න. ඔව් එතකොට අපි ලෝක කුසලානය ජයග්‍රහණය කළ හිටියේ 1996 මම මේ කතා කරන්නේ 1997 මාර්තු මාසය සම්බන්ධ තරගයක්. ඒ ජයග්‍රහණ ලෝක කුසලාන ජය ගැනීම සඳහා ඔබ තමයි ලොකුම මෙහෙවර කරේ. එම ලෝක කුසලාන තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත් වෙලා හිටියේ ඔබ. ඉතින් මේ පුංචි ක්‍රීඩකෙක් ආවහම ඔබ දැක්කේ කොහොමද? කමල ඇත්තට මම 96 වෙනකොට මමත් අවුරුදු 4ක් විතර තමයි කණ්ඩායමේ හිටියේ. ඒත් මම කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක් හැටියට නෙවෙයි ක්‍රීඩා කරේ. මමත් අවස්ථාව ලැබෙනකොට ක්‍රීඩා කරනවා, අයිත්සරයක් එළියට යනවා. ඒ කියන්නේ කණ්ඩායමේ පිතිකරු ලයිස්තුව දැක්කම අපට තැනක් නැහැ. ඒ කියන්නේ රොෂාන් මානාම, ආශාන් තිලකරත්න, අරවින්ද ඩි සිල්වා, අසංක ගුරුසිංහ, අර්ජුන් රණතුංග. ඉතින් ඔක ඇතුලේ 6-7 දෙනා ඇතුලේ අපට ගහන තැනක් නැහැ. මොකද හවුන්දම 6-7 දෙනෙක් තමයි හිටියේ. ඉතින් ඔතෙන්දි තමයි මට කොහෙන් හරි මගේ වාසනාවකට දෝ කියලා මට ආරම්භක පිතිකරුවෙක් හැටියට එන්න අවස්ථාවක් ලැබුණේ. ඔව් මම මතකයි ඔබ අංක 7-8 වගේ තමයි ක්‍රීඩා කරේ. SSC එකේදී 6ක් එහෙම ගැහුවා. ඔව්. ඉතින් ඒ වගේ ඉතින් එතෙන්දි තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. ඉතින් මම හිතන්නේ මහේල ජයවර්ධන එදා ගොඩක් වාසනාවන්තයි. ඒ තරගයේ මැද පෙළ පිතිකරුවෙක් හැටියට එතෙන්ට එන්න අවස්ථාව ලැබිච්ච එක ගැන මම හිතනවා මම ගොඩාක් අපි සන්තෝෂයි. මොකද ඒ වෙලාවේ මට හිතෙන්නේ අසංක ගුරුසිංහ හිටියේ නෑ. ඔව්. අසංක ගුරුසිංහ හිටියේ නෑ ඒ තරගයේ. ඒ හින්දා තමයි මහේල ජයවර්ධනට අවස්ථාව ලැබුණේ. එතෙන්දි තමයි මහේල ජයවර්ධන ඇවිල්ලා ඒ තරගයේ උපරිම ප්‍රයෝජනය ගත්තා. අපි හොඳ ආරම්භයක් ලබා දීලා ඒ ලොකු සම්බන්ධතාවයත් එක්කම මහේල මම හිතන්නේ අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් වගේ ඇවිල්ලා ක්‍රීඩා කළා පළවෙනි තරගයේ අර ශතකයක් ලබා ගත්තා. ලකුණු 66ක් ලබා ගත්තා.
එතකොට ඕක තවත් ලොකු සිද්ධියක් තියෙනවා තන. ඒ තමයි ඊට පස්සේ ඔබේ නායකත්වය යටතේ ඔහු ක්‍රීඩා කරනවා. ඊට පස්සේ ඔබට සිද්ධ වෙනවා ඔහුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන්න. දැන් ඔබ දැන් ජේෂ්ඨයෙක් හැටියට ඊට පස්සේ ඔබ නායකත්වයට එනකොට ඔබ ජේෂ්ඨයෙක්. ඒ ජේෂ්ඨයෙක් හැටියට මහල ජයවර්ධනම එහෙම නැත්නම් නායකයා හැටියට මහල ජයවර්ධන හසුරවන්නට ඔබට සිද්ධ වුණාද? එහෙම නැත්නම් මහල ජයවර්ධන ඔබෙන් ගුරුහරුකම් ගත්තද? මොකද වුණේ? ඔව් මම නායකත්වය මට ලබා දෙනකොට 1999 ලෝකුසලනේ පස්සේ මම හිතන්නේ අපි හොඳට කරපු නැති ලෝකුසලනේ තමයි ඒක එංගලන්තේදී. ඒකෙන් පස්සේ මට නායකත්වය දුන්නම මහිල ජයවර්ධන තමයි උපනායකත්වය. ඉතින් එතෙන්දී අපි දෙන්නට ලොකු වගකීමක් ඒකම මම හිතන්නේ අපි දෙන්නට තිබිච්ච වගකීමකට වැඩිය ඒ අපිත් එක්ක හිටපු ක්‍රීඩකයෝ අර්ජුන රණතුංග, අරවින්ද ඩි සිල්වා, හෂාන් තිලකරත්න මේ ක්‍රීඩකයෝ තමයි මම හිතන්නේ අපි බලනවා කොහොමද මේ අයත් එක්ක මේක ගෙනියන්නේ ඉස්සරහට කියලා. ඇත්තටම ඒක ඒ තරම් ප්‍රශ්නයක් වුණේ අපි හැමෝටම ඕන වුණත් මේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විදිහට ගෙනියන්න. ඉතින් එතෙන්දී මේ හැම කෙනෙක්ම අර්ජුන අයියද, අරවින්ද, හෂාන් මේ හැම කෙනෙක්ම මාත් එක්ක එකතු වෙලා මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න උදව් කරා. එතෙන්දී මහිල උපනායක හැටියට මට මහිලගෙන් ගොඩක් උදව් තිබුණා. එයා මම හිතන්නේ අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් වගේ හැමතිස්සෙම තීරණ තීන්දුව ගනිද්දී එයා මේ ක්‍රීඩාව පිළිබඳ හොඳ අත්දැකීමක් හිටපු ක්‍රීඩකයෙක්. හොඳට ක්‍රිකට් ක්‍රීඩාව ගැන බලලා හොඳට මේ ක්‍රීඩාව අධ්‍යයනය කරපු ක්‍රීඩකයෙක්. ඒ හින්දා සමහර වෙලාවට තීරණ තීන්දුව ගනිද්දී හරි ලේසි මේ වගේ ක්‍රීඩක කණ්ඩායමේ ඉන්නකොට. ඉතින් මහිල මං හිතනවා එයා පටන් ගත්ත දවසේ ඉඳලම ක්‍රීඩාව අපේ ක්‍රීඩාව ගැන විතර නෙවෙයි ජාත්‍යන්තර ක්‍රීඩාව ගැනත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන විතරක් නෙවෙයි අනිත් ක්‍රීඩා ගැනත් එයා හොඳට දැනුවත් වෙලා තමයි හිටියේ. ඔව් අපි අහලා තියෙනවා සාමාන්‍ය හොඳ පාපන්දු ක්‍රීඩකෙකුත් කියලා. හොඳ පාපන්දු ක්‍රීඩකේ පාපන්දු හොඳට ක්‍රීඩා කරනවා. ඒ වගේම අනිත් ක්‍රීඩාවල් හොඳට බලනවා. ඒක තමයි තියෙන හොඳකම හැම දෙයක් ගැනම දන්නවා. ඉතින් මේ වගේ ක්‍රීඩක බොහොම අඩුයි. ඉතින් ඒක තමයි අපට ඕන වෙලා තියෙන. ඒක තමයි මම හැමතිස්සෙම දැන් ඉන්න ක්‍රීඩකයන්ට අලුත් ක්‍රීඩකයන්ට කියන්නේ මෙන්න මේ වගේ ක්‍රීඩකයන්ගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ කියන්නේ මාස 5ක් ලංකාවේ කණ්ඩායමට අවිල්ලා ගහනවා, අයිත් එළියට යනවා, අයිත් ඇතුළට එනවා. එහෙම නෙවෙයි. තමන් ආවනම් ඒ තමන් ඇයි ආවේ කොහොමද ආවේ කියන එක මමත් දන්නවා, මහිලත් දන්නවා, ආපු ගොඩාක් ක්‍රීඩකයෝ දන්නවා කොච්චර අමාරුද මෙතෙන්ට ආවේ කියන එක. සමහරක් වෙලාවට මේ මම තේරුම් කමිටුවේ සභාපති හැටියට මට මේ හැම දෙයක් ගැනමත් අපි බලලා කියන්න වෙලා තියෙන්නේ දැන්. ඒ කියන්නේ මේ අවිල්ලා තියෙන මෙහෙමයි, මේ විදිහට ඉන්න ඕනේ, මේ විදිහට කරන්න ඕනේ, මේ විදිහට පුහුණුවීම් කටයුතු වලට යන්න ඕනේ, මෙහෙම කරන්න. ඒ කියන්නේ අපිට පස්සෙන් ඉඳන් කියන්න වෙන වෙලාවක් තියෙනවා. හැබැයි අපි මහිල මම ඔය ගොඩාක් ඒ දවස්වල ආපු ක්‍රීඩකයන්ට එහෙම කියන්න ඕනේ නැහැ. එයා දන්නවා තමන්ගේ දෙමව්පියෝ කොච්චර මහන්සි වුණාද, අම්මා තාත්තා කොච්චර, තමන්ගේ සහෝදරයා නැති වෙලා දැන් අපිට මාතර ඉඳලා අපි ඇවිල්ලා මෙතන කොච්චර අමාරුවෙන්ද ආවේ, අපිට ඉන්න තැනක් නැහැ. මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් මං දැන් ඉන්න ක්‍රීඩකයන්ටත් මේ අලුත් ක්‍රීඩකයෝ මේ ඉගෙන ගන්න ඕනේ. මේ ක්‍රීඩකයෝ හැමදාම මේ කණ්ඩායමවල ඉන්නකොට මේ ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. නැත්තම් මේ ඔක්කොම දේවල් අමතක වෙලා මේ ක්‍රීඩකයෝ මෙතෙන්ට එනවා. තමන් වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙක් කියලා හිතනවා. අපිට මේක ඕන අරක ඕන අපි හැමදේම හරි අවුරුද්දක් විතර ගහනවා එළියට යනවා. ඔව් දැන් බොහොම කතාවක් තියෙනවා මේ සිංහයා ඔළුවට ආවට පස්සේ ඔළුව සිංහයා වගේ වෙලා අන්තිමට තමන් ඉන්න තැන අමතක වෙන ක්‍රීඩකයොත් ඉන්නවා අපි දැකලා තියෙනවා. ඒ අතින් බලනකොට ඔබේ කාලේ ඔබ සහ නැත්නම් ඔබට පෙරතුව අර්ජුන රණතුගේ කාලේ ඉඳන්ම මේ පැමිණි ක්‍රීඩකීන් එක්තරා අන්දමක මහත්මා ගති ලක්ෂණ තියෙන ක්‍රීඩකීන්. දැන් අලුත් ක්‍රීඩකයොත් මේ තත්ත්වය පුරුදු වෙන්න ඕනේ නේද? මම දකින දේ තමයි කමල්ලයි මේ කට්ටිය හැම කෙනෙක්ම විනයක් තියෙන්න ඕනේ. මේ විනයක් නැතුණත් අපිට මේක කරන්න බෑ. මම හැමතිස්සෙම ඒ ගැන හොඳට හොයනවා. මං මොනවා හරි අඩුපාඩුවක් දැක්කොත් මං කියනවා. ඉතින් මම ටිකක් ඒ පැත්තෙන් ටිකක් තදටත් ඉන්නවා. නැත්තම් මට මේ ක්‍රීඩකයෝ ටික තියාගන්න බෑ. ඉතින් ඒ හින්දා මං දකින දේ වැරදි දේ මම මේක වැරදි මෙන්න මේක මෙහෙමයි කරන්න ඕනේ කෙනෙක් කියනවා. ඉතින් එතන මම ඉන්නවා. ඒ හින්දා මට අද පුළුවන් වෙලා තියෙනවා මේ අන්තිම අවුරුදු එකහමාරේ අපේ තේරුම් කමිටුව කමලයි මේ හැම දෙයක්ම කැපකිරීමෙන් කරනවා.
අපි පුහුණුවීම් කටයුතුවලට යනවා අපි තරඟය බලනවා පුහුණු තරඟ බලනවා ක්ලබ් ක්‍රිකට් තරඟ බලනවා අන්ඩර් 19 එක තරඟ බලනවා අපි අපට තියෙන හැම දෙයක් ගැනම අපි උපරින්ම අපි දැනගෙන තමයි ඉන්න ඕනේ. අපි අතින් අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ හින්දා මේ මහිලල වගේ ක්‍රීඩකයෝ ඇවිල්ලා මේ හැම දෙයක්ම මේ අපේ රටට අපේ ලංකාවට ලෝකෙට මේවා කියලා දීලා මෙහෙමයි කරන්න ඕනේ කියලා දීලා තියෙනවා. අපේ අනිත් ක්‍රීඩකයෝ දැනගන්න ඕනේ අපි මේවා අරගෙන ඉස්සරහට ගෙනියන්න. විනය කොහොමද අපි කොහොමද හැසිරෙන්න ඕන අපි කොහොමද අඳින්න ඕනේ මේ හැම දෙයක්ම අපිට ඒ දවස්වල ඉඳලා මේ අපි ආපු පිළිවෙලක් තියෙනවා. ඒවා අපි කඩන්න නරකයි. ඒතොතුනි ශ්‍රී ලංකාව බිහි කරපු විශිෂ්ටතම ක්‍රීඩකයෙක් ගැන කතා කරන්නේ දැන් මා ඒ වගේම විශිෂ්ටතම ක්‍රීඩකයෙක් සමග ඒකම දැන් ශ්‍රී ලංකා කණ්ඩායම කිසියම් ස්ථානයකට ගෙනීම සඳහා විශාල වගකීමක් පැවරලා තියෙන පුද්ගලයෙක් හැටියට සනත් ජයසූරිය තේරීම් කමිටු සභාපති දැන් ඔහු අපි සමග මේ විරාමයට පෙර ආතුව කතා කරගෙන හිටියේ මේ නවක ක්‍රීඩකයින්ගේ විනය. ඔබ කියන්නේ තාමත් ඒ විනය පිළිබඳ ප්‍රශ්නයක් ඔවුන්ගේ තියෙනවද කියලා? විනය පිළිබඳ ප්‍රශ්නයකට වැඩි මම මේ විනය කියලා කල්පනා කරන්නේ ක්‍රිකට් පැත්තෙන් තියෙන විනය. ඒ කියන්නේ තමන් ක්‍රීඩකයෙක් හැටියට ඩිසිප්ලින් වෙන්න ඕනේ කියනෝනේ. ඒ කියන්නේ පුහුණුවීම් කටයුතු කරන්න ඕනේ. ඒ දේවල් තනියෙන් කරන්න ඕනේ. ඒ පුහුණු කරන අයත් එක්ක කතා කරන්න ඕනේ. තමන් වැඩියෙන් ඒ දේවල් කරන්න ඕනේ. මොකද අද තියෙන මේ ජාත්‍යන්තර ක්‍රිකට් එක්ක අපට බෑ කමල්ලයි මේ නිකන් එක දවසක් උදේ ප්‍රැක්ටිස් කරලා හවස ගෙදර ගිහින් ඉඳලා ඊට පස්සේ ගහන්න පුළුවන් කාලයක් නෙවෙයිද. ඒ කියන්නේ තමන් වෘත්තීය මට්ටමට ආවට පස්සේ තමන්ට කියන්න කවුරුත් නෑ. තමන්ගේ දේ ගේන දැනගන්න ඕනේ. ඉතින් මේක සමහරක් අය කරන්නේ මේ විනේ තාමත් අදටත් මට වෙලා තිනවා සමහර ක්‍රීඩකයන්ගේ පස්සෙන් ගිහිල්ලා මෙයා මේක කරන්නේ මේක කරේ නැත්තම් මේක තියෙන දඬුවම කියලා තේරුම් කළ දුන්නම තමයි අයිත් පටන් ගන්න මේක. ඉතින් ආයිත් ඔක ටික දවසක් කරන් ගිහලා හොඳට ගහගෙන එනකොට ඔන්න ආයිත් අර කමතක වෙනවා. ආයිත් රන්ස් ගහන්න නැතිකොට තමයි ඔන්න ආයිත් පරණ දේවල් ඔන්න එකෙන් එකට පුහුණු කරොත් ඒ කතා. එහෙම නෙවෙයි මේක තමන්ගේ ජීවිතෙන් කොටසක්. මේක තමයි තමන්ගේ රැකියාව. ඉතින් මේක කරගන්න ඕනේ. මේ හොඳ උදාහරණ අපේ ඇස් ඉස්සරහා තියෙනවනේ. බලන්නකො කුමාර සංගක්කාර පුහුණුවීම් කටයුතු කරන්න ගියාම කොහොමද කරන්නේ කියලා. බලන්නකො මහිලා ජාවාතන ගියාම කොහොමද කරන්නේ කියලා. කොයිතරම් වෙලාවක පැත්තරිලා විසි කරලා ගහනවද? කොයිතරම් දේවල් කරනවද මේ ක්‍රීඩකයෝ? ඉතින් මේවා ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේවා කරනවා ටික දවසකින් ආයෙත් අමතක වෙනවා. එහෙම බෑ. අපි යම් කිසි තැනකට අපේ නම අපේ රට ගෙනියන්න ඕන නම් තමයි මේක කැපකිරීමෙන් කරන්න ඕන. ඉස්සර නම් කියන්න පුළුවන් අපිට රස්සාවට යන දින ප්‍රැක්ටිස් ඉවරලා අයිත්සරක් ගිහලා හවස තමයි ගිහිල්ලා එන්න ඕනේ. දැන් එහෙම නෑ. ක්‍රිකට් ආයතනය කොන්ත්‍රාත්තුවක් දීලා තියෙනවා අවුරුද්දෙන් අවුරුද්දට ඒවල් ලොකු ගණන් වලින් ගෙවනවා අපි. ඉතින් එතකොට මේ ක්‍රීඩකයෝ දැනගන්න ඕනේ අර ක්‍රීඩකයන්ගෙන් දේවල් ඉගෙන ගන්න. ඉතින් නැත්තේ නෑ කරනවා. හැබැයි සමහරක් වෙලාවට අර අපේ සංස්කෘතිය හැටියට පස්සෙන් ඉඳන් පොඩ්ඩක් තල්ලුව දෙන්න ඕනේ. ඔව්. ඒක තමයි ඉතින් තියෙන්නේ. හොඳයි සනත් දැන් ඔබ හිතන හැටියට මේ නවක ක්‍රීඩකයෝන් මහේලකින් ඉගෙන ගත යුත්තේ මොනවද? ඔබ හිතන ප්‍රධාන දේවල් මොනවද? මම හොඳ ප්‍රධානම දේ මම දකින්නේ මේ ක්‍රීඩකයා ක්‍රිකට් ක්‍රීඩා පැත්තෙන් විතරක් නෙවෙයි හැම දෙයක්ම කරන්න ගියාම කරන කියන විදිය. ක්‍රිකට් ක්‍රීඩාවේද සාමාන්‍ය ජීවිතයේද ඒ කියන්නේ තමන් අඳින කරන විදියද ඉගෙන ගන්න දේවල්. මේ හැම දෙයක්ම මේ අය තවත් කට්ටියක් හිටපු ඉතිහාස ගහපු ක්‍රීඩක දිහා බලාගෙන දැනගත්ත දේවල්. මේ හැම දෙයක්ම මේ ළමයින්ට ඉගෙන ගන්න දෙයක් තිබුණා හැමදාම. එයා තවත් කණ්ඩායම ක්‍රීඩකයෝ ගැන එයා මොන විදියටද දැක්කේ? මොන විදියටද ඒ කණ්ඩායමේ ක්‍රීඩකයන් අඩුපාඩු දැක්කේ? ඒව මොන වෙලාවද ටීම් එකේ සාකච්ඡා කරද්දී කිව්වේ? ඒ හැම දෙයක්ම කතා කරලා කියලා තියෙනවා. ඉතින් අපිට බොහොම අඩුයි මේ වගේ ක්‍රීඩකයෝ හම්බ වෙනවා. ඉතින් ඒ වෙලාවේ අපි දැනගන්න ඕනේ මේ වගේ ක්‍රීඩකයන්ගෙන් මේ අය ප්‍රයෝජනය ගන්න. ඒ කියන්නේ සමහරක් වෙලාවට අපේ පුහුණුකරුවන්ටත් ගන්න දේවල් තියෙනවා මේ වගේ ක්‍රීඩකයන්ගෙන්. මොකද මේ අය ඒ තරම් දුරට හිතනවා මේ ක්‍රීඩාව ගැන. ඉතින් එතකොට අපි අර නැරෝ මයින්ඩඩ් මට තේරෙන්නේ පටු මානසිකත්වයෙන් නැතුව අපි පුහුණු අය හරි අපි වුණත් මේක අර පළල් කරලා බලන්න ඕන මේ ටිකක් බ්‍රෝඩ් මයින්ඩඩ්ව බලන්න ඕන.
මෙයාගින් ඉගෙන ගන්න දෙයක් තියෙනවා ඉගෙන ගන්න ඕනේ. ඒ තරමට මෙය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉඳලා ජාත්‍යන්තර ක්‍රීඩකයොත් එක්ක ක්‍රීඩා කරලා ලංකාවෙන් පිට ගිහිල්ලා ක්‍රීඩා කරලා මෙය ගොඩාක් කියවලා තේරුම් අරන් තියෙන මේ ක්‍රීඩාව. ඉතින් මම හිතන්නේ ඉතින් දැන් මම මෙතෙන්ට තේරුම් කමිටුවේ සභාපති හැටියට එනකොටත් සමහරක් වෙලාවේ යම්කිසි වෙලාවක් ගෙනාව තත්ත්වයක් වැරදි අවබෝධයකට. ඒ කියන්නේ මේ ක්‍රීඩකයෝ යන්න ඕනේ. මේ ක්‍රීඩකයෝ අයින් කරන්න හදන්නේ. මං හිතන්නේ කොයි වෙලේකවත් මේ ක්‍රීඩකයන්ට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ මං ආපු දවස් ඉඳලා. මං හිතන්නේ මේ ක්‍රීඩකයෝ ඉතාමත් හොඳටම මං හිතන්නේ සෙල්ලම් කරන්නේ නැත්තේ මං ආපු දවස් ඉඳලා. මොකද ඒ කාලේ කතාවක් තිබුණා මේ සනත් ජයසූරිය ආවට පස්සේ මහේලා ජයවර්ධන සහ කුමාර සංගක්කාරත් එක්ක ඌගේ තිබුණ පරණ තරහවල් කෝන්තර පිරිමහා ගන්න සනත් ජයසූරිය උත්සාහ කරයි කියලා. ඉතින් මම ඇත්තටම ඒ තත්තරන පුද්ගලෙන් නෙවෙයි. මං කොහොම වුණත් මම කාගෙවත් දිහා වෛරයකින් බලන මනුස්සයෙකුත් නෙවෙයි. අපට ජීවිතය අපි හැමෝටම අපි උඩට යන ලවල් තියෙනවා පල්ලයට වෙලාවල් තියෙනවා. මේ ක්‍රිකට් ක්‍රීඩාවෙත් එහෙමයි. අපි උඩට ගියපු වෙලාවල් තියෙනවා අයිත් අපි මේ ක්‍රිකට් ක්‍රීඩාවේ පල්ලයට වෙලාවල් තියෙනවා. මේ හැම වෙලේකම ඒ අපේ ජීවිතේ ලබාගත්තු අත්දැකීම්. මේ අත්දැකීම් එක්ක මට මේ වගේ දෙයක් ක්‍රිකට් ආයතනය ක්‍රීඩා ඇමතුමා ජනාධිපතිතුමා ලොකු විශ්වාසයක් තියලා දීලා තින්නේ මේවා. මොකද ඒ අය කවදාවත් මේවට ඇඟිලි ගැහුවේ නැහැ මං ආපු දවස් ඉඳලා. මම තේරුම් කමිටුවක් හැටියට අපි හෂාන් මම ප්‍රමෝදය එරික් චමින්ද මෙන්ඩිස් අපි පස් දෙනා හරිම ස්වාධීනව කතා කරලා පටු තීරණ ගන්න නැතුව හොඳට බලලා තමයි දුර බලලා තමයි මේ තීරණ තීන්දුව ගත්තේ. ඉතින් අපි කොයි වෙලේකවත් ඒ කියපු හැම කෙනෙක්ම මං හිතනවා අද එයාට කියන්න වචනයක් නැහැ. ඒ මානසික තත්ත්වය අපි ඒ හැම ක්‍රීඩකයටම දුන්නා. ඒ හැම වෙලේම කිව්වේ අපි ඔයත් එක්ක ඉන්නවා ඕනම් වෙලාවක මම ඒ රෙස්පොන්සිබිලිටි ගන්න මගේ වගකීම ඔයගොල්ලෝ කිසි දෙයකට බය වෙන්න ඔයගොල්ලෝගේ ක්‍රීඩාව කරා. ඔබ කියන දේ හරියට හරි. මොකද අපි උනත් දන්නවා ඒ පසුබිම් සමහර පසුබිම් වලදී එසේ නොවුණු බව අපි බොහොම අවංකව පැහැදිලිව කියන්නට ඕන. දැන් අපි මේ මහේලා ජයවර්ධනගේ නික්ම යාම ගැන කතා කරන නිසා දැන් ඔබ තේරුම් කමිටුවේ සභාපතිත් නිසා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරනකොට ඔබ දකින්නේ දැන් කවුද මේ මහේලා ජයවර්ධන විසින් ඇති කරපු හිස් තැන පුරවන්න දැනට ඔබේ අතේ ක්‍රීඩකයෝ ඉන්නවද? අතේ ක්‍රීඩකයේ හිටුවට පුරවන්න බෑ ක්‍රීඩකයෝ ඉන්නවා. හැබැයි ඒක පුරවන්න බෑ කමල්ලා. මොකද හේතුව අපි බලන්න ඕන මේ ක්‍රීඩකයා මොනතරම් කාලයක් ක්‍රීඩා කරාද මොනතරම් මානසිකත්වයකින් ක්‍රීඩා කරාද පළවෙනි තරඟේ ඉඳලා අවසාන තරඟය වෙනකම්ම ඒ ක්‍රීඩා කරපු විදිය ඉතින් දැන් මං දැනටත් මං කියන්නේ කමල්ලා අපට ඉස්කෝලකින් අන්ඩර් 19 මැච් එකක් ගහපු කෙනෙක් ටෙස්ට් ක්‍රිකට් ගහන්න ගෙන පුළුවන්ද? ඒකට මං එනවා. ඒකල මං එනවා. මට තාමත් බෑ. මං තාමත් ආසයි. අපි අවුරුදු 19 දී ලංකාවේ ටීම් එකට ආවා. මහේලා ආවා. අර්ජුන ආවා. අරවින්ද ආවා. රොෂාන් මහානාම, හෂාන්, අසංක ගුරුසිංහ කියන්න පුළුවන් නම් ලිස්ට් එකක් මේ කාලේ. දැන් පුළුවන්ද කියලා බලන්නකෝ. හරිම අමාරුයි. මම දන්නේ මොන හේතුවක්ද කියලා. ඉතින් ඒවා අපිට මේ හිස්තැන් අයිත් ලේසියට පුරවන්න පුළුවන් ඒවා නෙවෙයි. ඉතින් ඒත් අපි මේවා පොඩ්ඩ දැන් ඒකයි දෙන්නෙක් එක පාට ගියොත් නම් මට සෑහෙන අමාරුවක් වැටෙනවා. ඒකින්ද අපි සංගට කියමු. ඒකනේ සෑහෙන අමාරුවක් වැටෙනවා. ඒකින්ද සංග තා පොඩ්ඩක් අල්ලගෙන ගිහිල්ලා එතකොට මට වැඩි අමාරුවක් වැටෙනවා ඇන්ජලෝ. ඔව් අනිවාර්යයෙන්. අපේ නායකයා. නායකයා හැටියට. ඔව් නායකයා හැටියට සෑහෙන අමාරු. මොකද තාමත් අපි මේ තරඟ ටික බැලුවොත් මේ ක්‍රීඩකයෝ දෙන්න ගහනවා හැමදාම. අපේ මේ තරුණ ක්‍රීඩකයෝ දැන් පොඩ්ඩ අපි ඒගොල්ලන්ට අත්දැකීම් දීලා ඒ අයට හොඳ මානසිකත්වයක් දීලා අපි ඒ දේ ලබා දීලා තියෙනවා. ඉතින් අපි නිරෝෂන් දික්වැල් වගේ ක්‍රීඩකයෝ මම හිතනවා දුර ගමනක් යන්න පුළුවන්. ඔය කිත්රුවන් ඒ වගේ ක්‍රීඩකයෝ ඉන්නවා. හැබැයි ඉතින් වෙලා තියෙන්නේ මම හැමදාම කියනවා වගේ මේ අයගේ සපත්තු දෙක එකපාරට දාගන්න බෑ. හැබැයි මේ අය දැනගන්න ඕනේ අපට මේ අවස්ථාව ලැබිලා තියෙනවා
මේ මහිල ජයවර්ධන ක්‍රීඩකයා අවුරුදු 17ක් ක්‍රීඩා කළා. ඒ කියන්නේ දැනටත් හොඳට ක්‍රීඩා කරද්දි තමයි මෙයා යන්නේ. මහල ජයවර්ධන ඔබ හිතන හැටියට සමුගත්තේ විශ්‍රාම ගියේ හරි කාලෙද? හැබැයි කමල්ලයි ඒක මහිලට තමයි ඔක තේරෙන්නේ. මොකද එක වෙලාවක් Tamanට තේරෙනවා දැන් මම මේක ටෙස්ට් ක්‍රිකට් වලින් ගිහිල්ලා මොකද තව ටික කාලෙකින් අපට අවුරුද්දකින් විතර තියෙන්නේ ලෝක කුසලානයක් එන්නේ. ඉතින් ඒකට මම යන්න ඕනේ මේකට කවුරු හරි දැන් අපි යෝන් ක්‍රීඩකයෙකුට අවස්ථාව දෙන්න ඕනේ කෙනෙක්. හැබැයි මම තේරුම් කමිටුවේ අපි සමාජිකයොත් එක්ක මම කතා කළා. මම තේරුම් කමිටුවේ සභාපති හැටියට මම මහලත් එක්ක මේ ගැන කතා කරා. මම කතා කළා එයාට පොඩි ඉල්ලීමක් කරා. මම ඇහුවා පුළුවන්ද තව ටිකක් ගහන්න කියලා. මම හිතන්නේ කවුරුත් මම මේක කතා කරලා නැහැ කොහෙවත්. මම ඔබ උසමක වෙනමම සාකච්ඡාවක් පොඩ්ඩක් මම කතා කරලා කිව්වා මට බැරිද පොඩ්ඩක් තව චුට්ටක් මේක ඇදලා දෙන්න කියලා. ඉතින් එයා එතකොට ඒක කියලා ඉවරයිනේ. නිවේදනය කළේ. එයා ඒක නිවේදනය කළා ඉවරයි. එතකොට එයා හිතනවා ඒක කරාට පස්සේ අයිත් එක මාරු කරන්න යන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. එයා ඒ තීරණය අරගෙන තමයි කියලා තිබුණේ. ඉතින් එතෙන්දී මම තේරුම් කමිටුවක් හැටියට අපි මම සභාපතිතුමා හැටියට මම හිතනවා තව චුට්ටක් වාට අපිට මේක ඇන්ජලෝටයි මේ අපි ඔක්කොන්ටමයි මුළු ලංකාවටමයි තව පොඩ්ඩක් ඇදලා දුන්නා නම් හොඳයි. ඉතින් ඒක එයාගේ තීරණය මම ඒකට එකඟ වුණා. හැබැයි මම හිතුවා එයත් එක්ක ගැන පොඩ්ඩක් සාකච්ඡා කරලා මම ඇහුවා පුළුවන්ද කියන එක. ඉතින් පාකිස්තාන සංචාරය පටන් ගන්නත් ඉස්සෙල්ලා දකුණු අප්‍රිකානු සංචාරයේදී ගාල්ල ටෙස්ට් තරඟයේදී තමයි මේක සාකච්ඡා කරේ. ඉතින් එතකොට එයා ඒක කියලා ඉවරයි. ඒක එයාගේ කැමැත්තට අපිට දෙන්න ඕනේ. හැබැයි අපිට එක් දින තරඟයක ඉන්න එක මම හිතනවා ලොකු හයියක්. තරඟාවලිය පුරාම දකුණු අප්‍රිකානු සංචාරය අපි ටෙස්ට් තරඟාවලියක් ඇටියට පරාජය වුණත් මම හිතනවා පාකිස්තාන ටෙස්ට් තරඟාවලිය අපි හැමෝම ඒකත් එක්ක හරියන්න අපි හොඳ ජයග්‍රහණයක් කරා. ඉතින් ඇත්තටම මේ සමු ගැනීම අපි හැමෝටම මේ වෙලාවේ මං හිතන්නේ ඒ කියන්නේ හිතට ඒ තරම් ගන්න අමාරු දෙයක්. මොකද හේතුව අපි දන්නවා මුළු ලංකාවම දන්නවා මේ ක්‍රීඩකයා මොනතරම් තැනක ඉඳලා මේ කණ්ඩායම ඉන්න එක ඇන්ජලෝට කොච්චර හයියක්ද කියන එක. අන්න එතන තමයි මම තේරුම් කමිටුවේ සභාපති හැටියට අපේ තේරුම් කමිටුවමත් අපි කල්පනා කරේ. ඉතින් කවදා හරි දවසක මේ ක්‍රීඩකයෝ යන්න ඕනේ. අලුත් ක්‍රීඩකයෝ එන්න ඕනේ. ඉතින් එතෙන්දී මහිලයක හිතන්න ඇති මේක තමයි හොඳම අවස්ථාව කියලා. ඔව් ඊයේ සමුගැනීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මහිල කිව්වා ඔහු ලබන ලෝක කුසලාන තරගය දක්වා ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා අවසාන වචනයක් දැම්ම තේරුණොත් කියලා. ඒක තේරුණොත් කියලා. දැන් ඔබ තමයි ඒ තෝරන කෙනා. ඔබ මොකද හිතන්නේ ගැන? නෑ ඉතින් එයා එහෙම තමයි ක්‍රීඩකයෙක් හැටියට හැමතිස්සෙම කියන්නේ. මොකද එයා දන්න එයා තේරෙයිද නැද්ද කියන එක එයා දන්නේ. එයා දන්නවා එයා ක්‍රීඩා කරනකොට මම මේ විදිහට ක්‍රීඩා කරනවා මම ලකුණු අතර ඉන්නවා. අන්න ඒක තමයි තියෙන හොඳම දේ. මේ ක්‍රීඩකයන්ට ඕනේ හැමතිස්සෙම හොඳට කරලා තමයි ඒ තැනේ ඉන්න ඕනේ. ඉතින් ඒ ක්‍රීඩකගේ ඔළුවේ පිටිපස්සේ තියෙන හැමතිස්සෙම මට යම් කිසි ඇගේ ඌමනාවක් තියෙනවා හැමදාම ලකුණු අතර ඉන්න හොඳට කරන්න ලංකාව ජයග්‍රහණය කරන්න කියන එක අර පිටිපස්සේ ඔළුවේ තියෙන හැමතිස්සෙම. ඒක තමයි මම කියන්නේ අපි අලුත් ක්‍රීඩකයෝ දැනගන්න ඕන හිතා ගන්න ඕන දේවල්. හැමතිස්සෙම තමන්ගේ කාර්යභාරය ඉටු කර විය යුතුයි කියන තමන්ගේ රස්සාව කරන්න බැරි වෙයි. හැබැයි මැච් එක අවසානයේදී තරගයේ අවසානයේදී තමන්ට සන්තෝෂ වෙන්න පුළුවන්. තමන් පිතිකරුවෙක් හැටියටද පන්දු රකින්නෙක් හැටියට පන්දු යවන්නෙක් හැටියට තමන්ගෙන් යම් කිසි දෙයක් මේ නායකයට අපේ රටට වුණාද කියන එක තමන් තරගය ඉවරලා හිතන්න පුළුවන් වෙනවා. එතෙන්දී සන්තෝෂ වෙන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙම නැති වුණොත් තමයි මේ ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. ආත්ම තෘප්තිය නැති වුණොත් ප්‍රශ්නයක්. හොඳයි හැබැයි ඔබ තාම මට උත්තර දුන්නේ නැහැ අපන් ඉස්සෙල්ලාම අහපු ප්‍රශ්නෙට. මොකක්ද ඒ? මහල ජයවර්ධනගේ හිස්තැන පුරවන්න ඔබ හිතන ක්‍රීඩකයා කවුද? එහෙම එක ක්‍රීඩකයෙක් හිතන්න අමාරුයි මේ වෙලාවේ කමල්ලේ. මේක වෙන්නේ මං හිතන්නේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් අපි ක්‍රීඩකයෝ දිහා බැලුවම ඔතන කිත්රුවන් ඉන්නවා.
එතකොට අශාන් ප්‍රියංජන කියලා තව ක්‍රීඩකයෙක් ඉන්නවා. එතකොට දිනේෂ් චන්දිමාල් ඉන්නවා. මේ ක්‍රීඩකයෝ අපි ගොඩක් මේ ක්‍රීඩකයන්ට අවස්ථාව දීලා කණ්ඩායමට ගෙනල්ලා කණ්ඩායමෙන් එළියට ගිහිල්ලා දිනේෂ් චන්දිමාල් කියන ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාවේ කණ්ඩායමට ගිහිල්ලා හොඳට ලකුණු අතරට ඇවිල්ලා දැන් අයිත් මම එක් දින තරඟ කණ්ඩායමට ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ කණ්ඩායමේ ක්‍රීඩකයෝ කීප දෙනෙක්ම ඉන්නවා. ඉතින් එතන බලන්න ඕනේ දිග ඉනිමක් ගහලා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ ක්‍රීඩකයෝ තමයි අපි පුළුවන් තරම් අපි කොයි වෙලේකවත් හිතුවේ නෑ කවුරුත් හිතුවේ නෑනේ මේ රටේ නිරෝෂණ දික්වල මේ තරම් හොඳ වෙයි කියලා. අනිවාර්යයෙන්. කවුරුත් හිතුවේ නෑ. ඒ කියන්නේ අපිත් යම්කිසි තත්ත්වයකදී තේරුම් කමට හැටියට අර බැට් කරනවා වගේ තමයි අපිට රිස්ක් එකක් අරන් ගැහුවා. හරි ඒක කරන්න වෙනවා. ඔව් ඒ අර කැල්කියුලේට් කරලා රිස්ක් එකක් අරන් සමහරක් වෙලාවට ගහනවනේ ෂොට් එකක් දෙකක්. ඒ ෂොට් එකත් අපටත් ගහන්න වෙනවා. ඔව්. ඉතින් අපිත් තේරුම් කමිටුව හැටියට ඒ රිස්ක් එක අරගත්තා. අරගෙන ගෙනල්ලා දැම්මා. එයා ඒ වෙලාවේ ශ්‍රී ලංකාවේ කණ්ඩායමේ ක්‍රීඩා කළා, ක්ලබ් ක්‍රිකට් ක්‍රීඩා කළා හැම තරඟයකදීම ලකුණු අතර ඉඳලා එංගලන්තේ ඉඳලා ඊට පහුවෙන්දා වෙලා මැච් එක ගැහුවා. ඉතින් ඒ වගේ ක්‍රීඩකයෝ ඉන්නවා. හැබැයි ඒ ක්‍රීඩකයාත් මේ දැන් හොඳට පීරියඩ් එකක් යන්න පුළුවන්. එයාටත් පොඩි පල්ලෙහා වැටීමක් වෙන්න පුළුවන්. ඒක තමයි මේ ක්‍රීඩාවේ හැටි. ඉතින් මේකෙන් එළියට එන ක්‍රීඩකයෝ තමයි හොඳ ක්‍රීඩකයෝ. දැන් නැත්තම් අවුරුදු 17ක් මයිලට ක්‍රීඩා කරන්න බෑ. අවුරුදු 16ක් සංඝට ක්‍රීඩා කරන්න බෑ. අපට අවුරුදු 20ක් 19ක් 20ක් අපට ක්‍රීඩා කරන්න. අපි පුළුවන් තරම් ඉක්මනට ගහන්න නැති වෙලාවේ එළියට එන්න පුළුවන් ක්‍රීඩකයෝ තමයි මේ ක්‍රීඩාවේ වැඩිපුර කාලයක් රැඳී ඉන්නේ. ඉතින් අන්න ඒ ක්‍රීඩකයෝ තමයි අපට ඕනේ. පිත්තෙන් කතා කරන අය. පිත්තෙන් කතා කරන. ඔබත් එහෙම සෑහෙන කාලවල් පසු කරලා තියෙනවා. දිගට ක්‍රීඩා කරද්දි මේක හැමෝටම තියෙන දෙයක්. තියෙන දෙයක්. දැන් එතකොට දැන් මහේලව දැන් ඔබ ක්‍රීඩකයෙක් තෝරා ගන්නකම් මහේලගේ තැනට ඒ සපත්තු දෙකට හරියන කෙනෙක් තෝරා ගන්නකම් මේ බැටිං ඕඩර් එක මොන නැත්නම් පිටිකරු ලයිස්තුව වෙනස් විය යුතුයි කියලා හිතනවද? අංක 4ට අංක 4ට මම දැන් ටෙස්ට් තරඟවලදී අපට එක තැනක් තියෙනවා අපි බලන්න ඕනේ කමන මේ කිත්තුරු වන්නේ අපේ තිරිමාන්න කෙනෙක් ක්‍රීඩකයා. ගොඩාක් මම හිතන්නේ තාක්ෂණය අතින් හොඳ ක්‍රීඩකයෙක්. මේ ක්‍රීඩකයා අවාසනාවකට වගේ අපේ මේ වෙලාවේ ලකුණු අතර හිටියේ නැහැ. හැබැයි මේ ක්‍රීඩකයා දිහා පහුගිය කාලේ දිහා බැලුවම මේ ක්‍රීඩකයා පුදුම මානසිකත්වයක් තියෙන මං හිතුවා ඔය සංගක්කාර මහෙල වගේ ක්‍රීඩකයොත් එක්ක ඊට පස්සෙන් හිටපු අපේ ක්‍රීඩකයා තමයි මේ තිරිමාන්න කියන ක්‍රීඩකයා. මොකද ඒ කට්ටිය ගිය වෙලාවක මෙයා තමයි මේ දේ කරන්න පුළුවන්කම ක්‍රීඩකයා. ඉතින් යම් කිසි පොඩි තාක්ෂණික දෝෂ එනවා මේ ක්‍රීඩකයන්ට. අපි මේ ක්‍රීඩකයා ඒකයි ගොඩක් වෙලාවට චන්දිමාල් තිරිමාන්න මේ වගේ ක්‍රීඩකයෝ මේ තැන තියාගෙන අපි පොඩ්ඩක් ඉස්සරහට ගෙන. මොකද මේ ක්‍රීඩකයෝ අනිත් ක්‍රීඩකයන්ට උඩින් ආපු ක්‍රීඩකයෝ. ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම තිල්න කණ්ඩම්බේ කියන ක්‍රීඩකයෝ. අපි බැලුවොත් එහෙම ජහාන් මුබාරක් කියන ක්‍රීඩකයෝ. මේ ක්‍රීඩකයෝ හැම කෙනෙකුටම උඩින් තමයි මේ අපි මේ යෝන් ක්‍රීඩකයෝ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට සමහරක් වෙලාවට අපට මේ මහිල කියන ක්‍රීඩකයව මේ යෝන් ක්‍රීඩකයෙක්වත් මේව කරන්න බැරි වුණොත් අපට අර අත්දැකීම් තියෙන අවුරුදු 29ක් 30ක් වෙන අර වගේ ක්‍රීඩකයොනුත් අපට යොදා ගන්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද හේතුව අපි සමහරක් වෙලාවට යෝන් ක්‍රීඩකයන්ට ගියාට අපි අර ක්‍රීඩකයොන් දැන් අපි ඇවිල්ලා මේ අවුරුද්දේ එකමාරේට ඉස්සෙල්ලා මේ ක්‍රීඩකයෝ මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. එතකොට අර සමහර ක්‍රීඩකයෝ මෙතෙන්දී අර බයිපාස් වෙලා තියෙනවා. දැන් පහුගිය අවුරුද්දේ පහුගිය ක්ලබ් සීසන් එක කරන් බැලුවොත් ජහන් මුබාරක් 1000 ගාණක් ගහලා. හැබැයි අද ගෙනාවොත් එහෙම මේ සංචිතයකට ඇයි ජහන් මුබාරක් ගෙන්නේ කියලා අර නිකන් අමුතු මේකක් ඇවිල්ලා තියෙනවා. මේ මාධ්‍යයෙන් සහ ජනතාව අතර. ඉතින් ඇත්තටම ඒ ක්‍රීඩකයා ටැලන්ට් එකක් තියෙන හොඳ ක්‍රිකට් දැනුමක් තියෙන හොඳ ක්‍රීඩකයෙක්. ඉතින් අපට සමහර අවස්ථා එන්න පුළුවන් මේ මහිලව ගිය වෙලාවකට අපිට එක වෙලාවකට බැලුනොත් එහෙම මේ අත්දැකීම පොඩ්ඩක් හරි තියෙන ක්‍රීඩකයා මේ ක්‍රීඩකයෝ දෙන්න වගේ ක්‍රීඩකෙක් අපි බයිපාස් වෙලා තියෙනවා. පොඩ්ඩක් බලන්න ඕන පොඩ්ඩක් මේක අපි හදාගන්නකම් එක ක්‍රීඩකෙක්
පොඩක් මොකද ගොඩක් ක්‍රීඩක යවුන් ක්‍රීඩකය මේ කණ්ඩායම. අශාන් ප්‍රියන්ජන් ගැන ශාන් ප්‍රියන්ජන ගැන හොඳ ක්‍රීඩකෙක් අපි එක් දින සංචිතය හැමතිස්සයෙන් බලපු ක්‍රීඩකෙක්. හැබැයි දිග ඉනීම් ගහන්න බලන්න ඕන. මොකද කමල දැන් එක්දින තරඟාවලිය පුරාම මේ එංගලන්තේ තිබිච්ච 30ක් 40ක් ගහනවා 25ක් 30ක් ගහනවා. ඒ කියන්නේ ආරම්භයක් අරගෙන අවුට් වෙන්න බෑ. දැන් ඔතෙන්දී මම හැමතිස්සෙම තමයි ඒ අතින් දිනේෂ් චන්දිමාල්. එයා ඒ ආරම්භය අරගෙන ඉවරලා එයා ගියේ බිමටම වැටලා තිබිච්ච වෙලාවක. ඔය සංචාරයට ගියේ ශ්‍රී ලංකා ටීම් එකනුත් එළියට ගිහිල්ලා බිමටම වැටලා තිච්ච වෙලාවක. හැබැයි එතෙන්ට ගිහිල්ලා එයා පිත්තෙන්ම ක්‍රීඩා කරලා පෙන්නවා 102ක් ගැව්වා 70ක් ගැව්වා. එයා මේ එක්දින සංචිතයට එන්න ඒ කියන්නේ එයාගේ දොර එයාම අරගත්තා. හොඳයි සනත් ජයසූරිය කියන මේ තේරීම් කමිටු සභාපතිතුමත් එක්ක මේ මහල ජයවර්ධන වැඩසටහනේදී මේ පුංචි දේවල් අපිට කතා කරන්න සිද්ධ වුණේ. මම හිතනවා සනත් ජයසූරිය කියන මේ තේරීම් කමිටු සභාපතිතුමා සමග අපිට පැයක දෙක සාකච්ඡාවක් පවත්වන්න තිබුණා නම් හොඳයි කියලා. අපි වෙන වෙලාවක ඒ අවස්ථාව උදා කරගත්තා නම් හොඳයි. මොකද ඔබටත් සමහර දේවල් මොකද ජනතාව හිතන හැටි අපි හැමතිස්සෙම කියනවා මේ ක්‍රිකට් තේරීම් කමිටුව හිතන්නේ ඕනම ක්‍රීඩාවක තේරීම් කමිටුව හිතන්නේ කවුරුත් හිතන්නේ නැති විදියට කියන එක තමයි කියන්නේ. ඒක එහෙම කියනවනේ. එතකොට ඔබට ඒ වගේ දේවල් කරන්න හිතෙන්නේයි එහෙම වෙන්න තියෙන හේතු කාරණා ජනතාවට කියන්නට අවස්ථාවක් ලැබෙනවා නම් සනත් මම හිතන්නේ ඒක තවත් හොඳ කාර්යයක් කියලා. පසු දවසක ඔබට විවාහයක් තියෙනකොට ගොඩක් වෙලා කතා කරන්න පුළුවන් වෙලාවක අපි තාම පොඩ්ඩ කතා කරා. ඔව් තාමත් අසනීප තත්ත්වයෙන් දැන් තාම චුට්ටක් තියෙනවා කියලා කියනවා. මං හිතන්නේ මට එහෙම පේන්නේ නැහැ. නමුත් ඔබට තාම හොඳ සුවයක් ලැබෙන්නත් කියලා අපි ප්‍රාර්ථනාත් කරනවා. එමනම් බොහොම ස්තුතියි අද මේ වැඩසටහනට විශේෂයෙන්ම මහේල ජයවර්ධන වෙනුවෙන් ඔබේ කාලය ඔබ ඉතාමත් කාර්යබහුල කෙනෙක්. ක්‍රිකට් ක්‍රීඩා පැත්තෙන් විතරක් නෙවෙයි දේශපාලන වශයෙන්ත් ඔබ ඉතාමත් කාර්යබහුල කෙනෙක්. ඒකම අසනීප තත්ත්වයෙන් සිටියදීත් ඔබ මහේල ජයවර්ධන කියන ඔබේ කනිෂ්ඨ ක්‍රීඩකයාට වරක ඔබේ නායකයාට මේ දක්වන උපහාරය සඳහා ඔබගේ පැමිණීම අපි CSN නාලිකාව විශේෂයෙන්ම ගෞරවපූර්වකව ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි කමල. මම හිතන්නේ මහේල කියන ක්‍රීඩකයා මේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කවදාවත් අමතක කරන්න බැරි ක්‍රීඩකයෙක්. ඒ කියන්නේ ලංකාවේ ක්‍රිකට් යම් කිසි තැනකට ගෙනිච්චද ඒ ක්‍රීඩකයාගේ දායකත්වය ඒ කියන්නේ ලකුණු 10000කට එහා ක්‍රිකට් ලකුණු රැස් කළා තරඟ 149කට සම්බන්ධ වෙනවා කියන්නේ ඒ ක්‍රීඩකයා ජීවිතාන්තයේම අපි නෙවෙයි අපෙන් පස්සේ එන පරම්පරාවටත් කවදාවත් අමතක වෙන්නේ නැති ක්‍රීඩකයෙක්. හොඳයි බොහොම ස්තුතියි සනත්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි වෙන වෙලාවක වෙනම කාලයක් අරගෙන අපි මේ පිළිබඳව විශේෂම තේරීම් කමිටුවේ කාර්යභාරය පිළිබඳව කතා කරමු. ඔබට සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්. ඒතොතුනි රැඳී සිටින අප සමග ඊට පස්සේ මේ ආසනයට එන්නේ තවත් විශේෂ ක්‍රීඩකයෙක් ඒ ලසිත් මාලිංග. ලසිත් මාලිංගගේ පස්සේ ඔබ හමුවන්නේ විශේෂම පරිපාලනය පිළිබඳව කතා කරන්නට බොහොම සුදුසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහත්මයා. ඉතින් සනත්ගෙන් පස්සේ අපි සූදානම් වනවා මේ කෙටි විරාමෙන් පස්සේ ලසිත් මාලිංග සමග කතා බහ කරන්න.